සුබ දවසක් යාළුවනේ. අද මම ඔයාලා කියන්නේ පුංචි යාළුවෝ ටිකක් පෙන්නන්න. මෙයාලා තමයි අපේ ආහාර නිෂ්පාදනයේ මූලිකම දායක වන්නේ. අද වෙනකොට මෙයාලා පරිසරයෙන් ගොඩාක් ඈත් වෙලා යනවා, වදේවලටපත් වෙනවා. මොකද මෙයාලා පරිසරය නැත්තම් සම්පූර්ණ ආහාර නිෂ්පාදනය නැති වෙලා ඉතාමත් ඉක්මනින්ම මේ පරිසරයේ අපිට ගන්න ආහාර නැති වෙනවා. සියලුම සතුන්ට ගන්න ආහාර නැති වෙලා. ඒ හින්දා මෙයාලා අරසා කරගන්න එක අපේ යුතුයකම. මෙයාලාට ගොඩක්ම තරජන වෙන්නේ පලිබෝධනාශක තමයි ඉතින්. මොකද මෙයාලා උදේට අවසට තමයි ගොඩක් කරාට ප්‍රම්සාර යන්නේ. එතකොට මල්වල අහලිනකොට පලිබෝධනාශක ගහම පස්සේ මෙයාලා ඉතින් එහෙම වඳ වෙලා යනවා. මෙයාලා අරසා කරගන්න එක ඉතින් අපේම යුතුයකමක් තමයි. ඊගාවට තමයි ඉතින් මෙයාලාගේ ජනපද දැක්ක ගමන් බොහෝ දෙනෙක් කරන්නේ ජනපදවල තියෙන පැන්ටි ගන්න ජනපද එහෙම විනාශ කරලා මෙයාලත් විනාශ කරලා පැන්ටි විතරක් ගන්නවා. මෙයාලගේ අරසාව ගැන මෙයාලගේ පැවැත්ම ගැන ගොඩාක් දුරට හිතන්නේ නැහැ ඉතින්. ඒ නිසා ද පරිසරයට ලොකු හානියක් කරලා තියෙනවා මෙයාලව නැතිවීම ගැන. අපේ යුතුයකමක් තමයි ඉතින් මෙයාලා අරසා කරලා මෙයාලා ජනපද අරසා කරලා පරිසරයට මෙයාලව ඉදාසේ මෙයාලගේ පාඩු ජීවත් වෙන වාතාවරණයක් හදන අපේ යුතුයකමක් තමයි ඉතින්. ඔයාලත් මෙයාලගේ ජනපද දැක්කම පස්සේ ඉතින් ආරක්ෂා කරගන්න. හරි යාළුවනේ එහෙනම් තෙරුවන් සරණයි. සුබ දවසක්. පිපිලා මත සුළගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණ හැටි දැක්කේ නෑ සමනලියෝ පියඹනවා හැටි දැක්කා උන් හැදුණු හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැමතෙනා කීවාට ඌ තාම මට වින්දේ නෑ කොයි තරම් මං උඹට ආදරෙයි කීවාට උඹ ඒක තව දන්නේ නෑ